මනකින් සඳ වැසී ගියා උල්ලහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ ඔබට මා ආදරය කළ බව මෙතරම් මාදමා ඔබ දුරුරට යනතුරු නොදනී සුරාය මොකෝ නිකන් මේ සීරියස් නූඩ් එකේ දැන් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ නේ ඔය අතීතයේ එල්ලිලා හිටපු කාලය අමතක කරලා දාන්න අනාගතය ගැන පොඩ්ඩක් හිතලා මේ අවුලක් පන්සලක් වෙලා පොඩ්ඩක් අතල් එකේ ඉන්නකො ඇයි උඹ කියන්නේ මම මේ ඉන්න විදිය හොඳ නෑ කියලාද අනේ මේ මට මේ තනිකම මේ නිදහස හොඳටම හොඳයි බං මං කැමති බං රංජ වගේ ඉන්න බං නිදහසේ ඒ කියන්නේ අයියා හදන්නේ බෝල 6ම එක පිච් එකේ සෙල්ලම් කරන්නද නැත්නම් එක පිච් එකේ බෝල 6 විදිහකට සෙල්ලම් කරන්නද පිච් එක කොහම වුණත් පිට්ටනිය වටේට ලස්සනට ගැප්ස් වලින් බැට් කරන එකනේ බං වටිනාකම තියෙන්නේ ජීවිතේ කියන්නේ බැඳීම් මහා කරදරයක් බං නිදහසේ ඉන්න එකයි මන් නම් දකින හොඳම දේ පේන්නේ නැද්ද දැන් මේ උඹලා විඳින දුක අම්මෝ හේ උනාට අයියේ බලන්නකෝ අපි කොච්චර හොඳට ජීවත් වෙනවද කියලා දරුවෙක් මල්ලෙක් හදාගෙන ජීවිතේ යම් කිසි විදිහක ස්ථාවරත්වයක් තියෙනව නේද එතකොට මන් දන්නේ මට නම් ඉතින් හරියන්නේ මේ ජීවිතේ තමයි මට ඔය තනිකර ජීවිතේ හරියන්නේ නැහැ අනේ අම්මේ මේ තනිකම මට නම් හොඳටම හොඳයි උඹලා වගේ බර කරට අරගෙන වගකීම් අරගන්න මට නම් බෑ බං දරුවෙක් ඉන්න එක හොඳයි තමයි තාත්තා කෙනෙකුට ඒක වටිනවා ඒ ඉන්නේ බං අයියා ලක්කලගේ දරුවෝ ආදරය කරනවා මේකයි සුරායි බගින කතාවේ ඇත්තක් තියෙනවා හැමදාම සාපේක්ෂයි මේක ඇත්ත ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම් අනුව ඒ පුද්ගලයාට ඉතින් ඒ විදිහට ජීවිතය හදගස්ස ගන්න පුළුවන් නේද අනේ මන්ද බා මට නම් මේ තනිකම සැපයි බා මේ විදිහ හොඳයි